සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දිනේ මේ ධර්ම දේශනාව සඳහා මාගේ ආරාධනයෙන් මේ අවස්ථාවට වැඩම වදාලා මංගල ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍ර පරිත්‍රාණක තිස්සපුර චන්දානන්ද හාමුදුරුවන් වහන්සේ මේ අවස්ථාව සඳහා පිළිගන්නවා. ඉතින් ඔබ වහන්සේට මෙතනින් එහාට වැඩ කටයුතු බාර දෙනවා. අවසරයි අපේ හාමුදුරුවෝ වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රාගතංකෝ දේවතා සංධම්මෝනි රාජස සුනන්දෝ සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ යම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ යම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කාමා විමින්ද්‍රා මధుරා මනෝරමා විරෝපරෝපේන මතින්ති චිත්තං ආදීනවං කාමගුණේසු දිස්වා තස්මාම් බම්බදිතෝ මිරාජ යාරිය මහා සංඝයා වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි පින්වත් දරුවනි කාල විපත්ති යුගයේ දරුණුම අවධිය සහ කාලවකවානුව නිගත වෙන්නේ ධර්මයට අපහාස උපහාස කරමින් ධර්මයේ විකෘති කරමින් ධර්මයට නොඑක් මතවාද එක්වහු කරමින් ධර්මයත් විනාශ කරමින් ධර්මයේ තියෙන ගෞරවය නැති කරමින් කෙලසමින් පෞකාරයන් වැජබෙන යුගයක්. ඒ පෞකාරයන්ට සෝබා දහම විසින් දඬුවම් පමුණුවන යුගයක් අපි අද ඇස් දෙකින් දකිනවා. එක පැත්තකින් සෝබා දහමට අවනත නොවීමේ විපාක මේ වෙනකොට අපි හැමෝම භුක්ති විඳිනවා. මම කාලයක ඉඳන් මේ පිළිබඳව නොයෙක් අනාවැකි කිව්වා. හැබැයි කියපු අනාවැකි එකක්වත් මේ වෙනකන් තව වැරදුනේ නැහැ. ශාසනය පිළිබඳව එක පැත්තකින් ධර්මයේ පිළිබඳව එක පැත්තකින් අනෙක් පැත්තෙන් වර්තමාන සමාජයේ පිළිබඳව අනෙක් පැත්තෙන් කරුණු කාරණා ප්‍රකාශ කළා.
ඒ එක දෙයක්වත් තඹ තොට්ටුවකටවත් මායින් නොකරපු මේ ලංකාවාසී ලෝකවාසී හැමෝම අදෙහි නරක ප්‍රතිවිපාක භුක්ති විඳිනවා. සබාදහම ඒ ප්‍රතිවිපාක වලට ලංකාවාසී ලෝකවාසී හැමෝම ලක් කරලා තියෙනවා. තෘෂ්ණාව, මාන්නය, උඩඟුකම, නැහැදිච්චකම, උද්දච්චකම, මෙන්න මේ ලාමක අකුසල ධර්මයන් ලෝකෙට ප්‍රදර්ශනය කරමින් ගිහි පැවිදි දෙගොල්ලොම උඩ පනිනව පුතා. ඒ උඩ පනින පැනිල්ලේ තරම තේරුම් ගන්න තව ටික කාලයක් ගත වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට පුතා පෙරහැර ගිහින් ඉවරයි. සබ්බම් පහාය ගමනීයන් කියන කාරණාව තේරුම් ගන්න බැරි අපි හැමදාම මේ ලෝකේ ජීවත් වෙනවා කියලා හිතාගෙන අමරණීය විදිහට ජීවත් වෙන අයට සබාදහම ලස්සනට කියා දෙනවා. අස්සකෝ ලෝකේ සබ්බම් පහාය ගමනීයන්. අපිට කවදා හරි මේ ලෝකේ සියල්ලම හැරදාලා යන්න වෙනවා කියලා සබාදහම මේ දිනවල ලස්සනට කියලා දෙනවා. හැබැයි ඒකත් තේරුම් ගන්න බැරි සමහර උදවිය. අපි මෙහෙම ජීවත් වෙච්ච මිනිස්සු අපිට මේ විදිහේ සප සම්පත් තිබුණා. අපි මේවා යලි හිමි කරගන්නේ කොහොමද කියලා දහතේ කල්පනා කර කර පසුතැවිලි වෙනවා, දුක් වෙනවා. ඔකට කියනවා හරි ලස්සන බුද්ධ වචනයක්. ඌනෝ ලෝකේ අතිත්තෝ තණ්හා දාසෝති. කොච්චර හම්බ කෙරුවත් මේ ලෝකේ මිනිස්සුන්ට ඇතිවීමක් නැහැ. මේක ලස්සනට විග්‍රහ කරනවා බුද්ධ දේශනාවක. මේ දේශනාවට කියනවා රට්ඨපාල සූත්‍ර ධර්ම දේශනාව කියලා. අපි අද ඒ ඇසුරින් මේ සමාජ යථාර්ථය පිළිබඳව විමසා බලන්නටයි සූදානම. මම මේකේ ඉතිහාස කතාව පිළිබඳව කෙටියෙන් කරුණු කාරණා පැහැදිලි කරන්නම්. මොකද මේ කතාවත් දැනගෙන ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දවසේ ගෝරාම්භ්‍ය නුවර සිටුතුමාටයි සිටු දේවියටයි දාව පින්වන්ත පුතෙක් ඉපදුනා. මේ පුතා බොහොම පින්වන්ත නිසා මේ පුතාට තිබ්බා නමක් රට්ඨපාල කියලා. දවසින් දවස වයසෙන් දෙකෙන් වැඩි වෙමින් මේ පුතණුවන් ළමා කාලේ තරුණ කාලේ ගත කරමින් පහු කරමින් සිටුමාලිගාවේ හැදෙනවා වැඩෙනවා මේ පුතණ්ඩිය. මේ පුතා තරුණ අවදියටපත් වුණාට පස්සේ දවසක් ඒ ගෝරම්භ්‍ය කියන නුවර මිතිලා කියන නගරයට වඩිනවා ලෝහිතුරා භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ මිතිලා නුවරට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න 9000ක් පිරිස
නොයෙක් දේවල් අරගෙන සුදු අතින් සැරසිලා පාරේ යනවා දකින්නවා මේ රට්ටපාල කුමාරයා. රට්ටපාල කුමාරයා ළඟට ගිහින් නැන්දේ මාමේ මේ කොහෙද යන්නේ කියලා අහනවා. අන්නේ වෙලාවේ කියනවා අර පිරිස කුමාරයාණෙනි අපේ නුවරට බුදුහාමුදුරුවෝ වැඩියා. අපි යනවා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න. කුමාරයාට ඒ වෙලාවේ පෙර පිං ඉස්මතු වුණා. මේ කුමාරයා ගෙදරටත් හොරා මාලිගාවටත් හොරා අර සෙනගාස්සෙන් පීරගෙන ගිහිල්ලා පැත්තකින් ඉඳගෙන බුදුහාමුදුරුවෝ බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ ආදේශනා කරපු බණ ටික අහලා මේ කුමාරයාට ධම්මචක්කුන් උදපාදී ධම්මත පහළ වෙනවා. ධම්මත පහළ වුණාට පස්සේ මේ කුමාරයා යංකින්ච සමුදය ධම්මං මේ ලෝකේ යමක් හට ගන්නවද සබ්බාන්තං නිරෝධ ධම්මන්ති ඒ සියල්ලක්ම නිරුද්ධ කරන්න පුළුවන් කියලා තේරුම් ගන්නවා. මේකට මාර්ගය මොකක්ද කියලා කල්පනා කර කර ඉන්නකොට මේ කුමාරයාට තේරෙනවා එහෙනම් මේකට මාර්ගය මමත් පැවිදි වෙන්න ඕනේ කියලා බණ අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ කුමාරයා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශාසනය තුල මට පැවිදි වෙන්න පුළුවන්ද? අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා රට්ටපාල පුතණුවනි මගේ ශාසනයේ පැවිදි වෙන්න කාටවත් අහංචි නෑ. හැබැයි දෙමාපිය අවසර නොලත් දරුවෙක් මහාන කරන්නට මේ ශාසනයේ වරම් නෑ කිව්වා. අන්නේ වෙලාවේ රට්ටපාල කුමාරයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං කොහොම හරි මගේ දෙමාපියන්ගෙන් අවසරය අරගෙන ඉන්නම් කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආපහු හැරිලා මාලිගාවට ගියා. මාලිගාවට ගිය වෙලාවේ ඉඳලා තමන්ගේ කාමරයට වැදුනා. කිසිම කැම්බීමක්වත් ගන්නේ නැතුව මේ කුමාරයා පැත්තකට මුණා. වෙනදා සතුටින් ඉන්න කුමාරයා එදා හැන්දෑවේ අම්මයි තාත්තයි ආවහම තමන්ගේ අදහස කියා හිටියා. අන්නේ වෙලාවේ තමන්ගේ අම්මයි තාත්තයි කියනවා පුතා ඔබ මේ මොකද්ද කරන්න හදන්නේ කියලා. ඔය අදහස අතහැරගනින්. අපිට ඉන්න එකම පුතන්දියා ඔබ විතරයි. ආත්තා මුත්තා කිරිකිත්තා නත්තා පනත්තා කාලේ ඉඳලා හත්මුතු පරම්පරාවක ඉඳලා හම්බ කරපු ධනේ වස්තුවට ඔබ මහණ වුණොත් මොකද වෙන්නේ කියලා ඇහුවා. මේ වගේ උරුමකාරය හිමිකාරය ඔබයි. ඒ නිසා මේවා භුක්ති විඳගෙන ඇතිතරම් පිනක් දහමක් කරගෙන ඕනතරම් පාඩුවේ නිදහසේ මේ මාලිගාවට වෙලා ඉන්න පුළුවන්. ලස්සන විරිදකුත් ඔබට ඉන්නවා. ඒ විරිදත් එක්ක සුවසේ ලස්සන ජීවිතයක් ගත කරන්න කියලා පියතුමා ආරාධනයක් කරනවා. ඒවා කිසිවක් ගණන් ගන්නේ නෑ. අම්මගේ තාත්තගේ බස් ගණන් ගන්නේ නෑ. රට්ටපාල කුමාරයා කියනවා මට කොහොම හරි පැවිදි වෙන්න ඕන. පැවිදි වෙන්න අවසර දෙන්නේ නැත්නම් මං අද ඉඳලා කන්නේත් නෑ බොන්නේත් නෑ මොකවත්. මාරාන්තික උපවාසයක් ආරම්භ කළා සිටු මාලිගාවේ ඉඳලා. අන්න එහෙමයි පැවිදි වෙන්න අවසර ගත්තේ ඒ කාලේ. මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා දවස් දෙකක් ගත වෙනකොට අම්මයි තාත්තයි බය වුණා. රට්ටපාල කුමාරයාගේ යාළුවන් හම්බ වුණා. යාළුවන්ට ගිහින් කාරණාව කියලා යාළුවන් මගින් හරි මේ අදහස අත්හැරවන්න උත්සාහයක යෙදුණා අම්මයි තාත්තා. ඒත් බැරි වුණා. යාළුවා අන්තිමට කිව්වා මේ සිටුතුමාටයි සිටු දේවියටයි කියා හිටියා.
මේ කුමාරයාට මහාන වෙන්න අවසර දෙන්නේ නැත්තම් මහාන වෙලා කවදා හරි සිවුරු එපා වෙලා හරි නැවත එයි. එතකොට දකින්න හරි පුතෙක් ඉන්නවා. නැත්තම් මේ මාරාන්තික උපවාසය නිසා මේ කුමාරයා මියදිලා ගියොත් එහෙම ආය දකින්න පුතෙකුට තියා පුතෙක්වත් අපිට යාළුවෙකුට කියා යාළුවෙක්වත් නැහැ. ඒ නිසා මේ කුමාරයාට මහාන වෙන්න අවසර දෙන්න කිව්වා. යාළුවන්ගේ කිහිමාලා අම්මයි තාත්තයි මේ කුමාරයාට මහාන වෙන්න අවසර දුන්නා. කුමාරයා ඒ පණිවිඩය අහලා හරීම සතුටටපත් වෙලා දුර්වල වෙලා තිබිච්ච ශරීර ශක්තිය නැවත හදාගෙන සකස් කරගෙන පැවිදි වෙන්න අවශ්‍ය කලමනා සියල්ලක්ම සූදානම් කරගෙන මේ කුමාරයා රජමාලිගාවෙන් සිටු මාලිගාවෙන් නික්මුණා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කල්යල් බලලා මේ කුමාරයව මහාන කළා. මහාන කරලා කමටහන් දුන්නා. කමටහන් අරගෙන මේ කුමාරයා විශාල වීරියක් කරලා ලොකු මහන්සියක් දරලා ධර්මය අවබෝධ කරගත්තා. අරහත් ධජයට හිමිකම් කිව්වා. අරහත් ධජයට හිමිකම් කියලා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ඇවිදින්න මේ රට්ටපාල රහතන් වහන්සේ අවසරයක් ඉල්ලනවා තමන්ගේ මව්පියන් දකින්න ගමට යන්න. බුදුරජාණන් වහන්සේ ඍදි බලයෙන් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ඍදි බලයෙන් මේ කාරණාව බැලුවා. බලලා අවසර දුන්නා රට්ටපාල රහතන් වහන්සේට ගමට යන්න. රට්ටපාල මහරහතන් වහන්සේ මව්ගමට යනකොට විරුදා වෙලා පිණ්ඩපාතේ දානි හොයාගන්න වෙලාව වෙවිදිලා ගමේ කෙළවරේ ඉඳලා සිවුරු ගැටවටු ගන්වාගෙන පාත්‍රයේ අතින් අරගෙන රට්ටපාල මහරහතන් වහන්සේ ගෙපිලි වලින් පිඬුසිඟා වඩිනවා. පිඬුසිඟා වඩිනකොට රට්ටපාල මහරහතන් වහන්සේගේ ගිහි කාලේ සිටු මාලිගාවේ දාසියා ඉඳුල් සහිත ආහාර ටිකක් විසි කරන්න අරගෙන යනවා. රට්ටපාල මහරහතන් වහන්සේ තමන්ගේ සිටු මාලිගාවේ දාසිය වඳුරගත්තා. දාසියට කතා කළා නැගණියනි මෙහි එන්න. කටහඬෙන් නම් කවුද කියලා අඳුරගත්තා මේ දාසිය මේ මාලිගාවේ හිටපු රට්ටපාල මාරයා කියලා. රට්ටපාල හාමුදුරුවෝ රහතන් වහන්සේ ළඟට ඇවිදින්න මේ දාසිය වන්දනා කළා. වන්දනා කරලා නැවත නැගී හිටිනකොට නැගණියනි ඔය අතේ තියෙන මොනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මේ ඉදුල් සහිත ආහාර ඊයේ දවසේ විසි කරන්න යන්නේ කිව්වා. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ කියා හිටිනවා නැගණියනි ඔය ඉදුල් සහිත ආහාර මේ පාත්‍රයට පිළිගන්වන්න කිව්වා. දාසිය වෙන කර කියා ගන්න දෙයක් නැහැ. අර ඉදුල් සහිත ආහාරය පවා පිළිගන්නවා. පිළිගන්නලා දුවගෙන ගිහින් මාලිගාවට ගිහින් පියතුමාට සිටුතුමාට කියා හිටියා ස්වාමීනි දේවයන් වහන්සේ මේ මාලිගාවේ රාජ ඓශ්චර්යයෙන් හැදිලා වැඩුණු රට්ටපාල කුමාරයා අන්න රට්ටපාල මහරහතන් වහන්සේ රට්ටපාල හාමුදුරුවෝ ගමට වැඩම කරලා මං ගෙනියපු ඉදුල් සහිත ආහාරය පාත්‍රයට පිළි අරගෙන ඒ ඉදුල් සහිත දාණය වළඳනවා කිව්වා. පියතුමා කලබල වුණා. දුවගෙන ගිහින් රට්ටපාල රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා තාමත් අර කලින් කතා කරපු විදිහටම කතා කරනවා පුත රට්ටපාලේනි මාලිගාවේ මෙච්චර රාජභෝජන සහිත ආහාර පාන තියෙද්දී අයියෝ ඉදුල් සහිත ආහාර පිළිගන්නේ. ඊට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ ඔළුව උස්සලා පියතුමාට කතා කරලා කියනවා පියතුමනි
කෙසේ දානයක් පිළිගන්නුවත් ඒ ආනිසංසමයි. ඒ නිසා අද දවසේ දානය පිළි අරගෙන අවසానයි. පියතුමා කියනවා මාලිගාවේ දානය තියෙනවා ඇතිතරම් වළඳන්න පුළුවන් මාලිගාවට වරින්ට කියලා. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ කියා හිටිනවා පියතුමනි. අද දවසේ ආහාර කිස නිමා කරලා තියෙන්නේ නිසා අද මාලිගාවට වඩින්න බෑ කිව්වා. අද මම මෙහිම වැඩ ඉන්නම් කිව්වා. එහෙනම් හෙට දවසේ දාණයට වඩින්න කියලා පියතුමා ආරාධනා කරලා එමෙත මාලිගාවට ගියා. රට්ටපාල මහරහතන් වහන්සේ පහෝදවසේ පියතුමාගේ ආරාධනාවෙන් මාලිගාවට වඩිනවා. පියතුමා දානේ සූදානම් කරනවා වෙනුවට කළේ හරි ලස්සන වැඩක්. පියතුමාට ඕනකම තිබුණේ රට්ටපාල හාමුදුරුවෝ නැවත ගිහියෙක් බවට පත් කරව ගන්න. රට්ටපාල මහරහතන් වහන්සේ වඩින්න කලින් පියතුමා හත්මුතු පරම්පරාවම හම්බ කරපු වස්තුව, ධනේ වස්තුව සාලේ මැද්දේ කලාල රෙද්දක් එලලා ඒ කලාල රෙද්ද මත හත්මුතු පරම්පරාවේ අය පිළිවෙලට හම්බ කරපු වස්තුව පිළිවෙලින් ගොඩ ගහලා තවත් කලාල රෙද්දකින් ඒක උඩින් වැව්වා. වහලා ගිහි කාලේ බිරිඳ රට්ටපාල කුමාරයාගේ ගිහි කාලේ බිරිඳට කතා කරලා කියා හිටියා. රට්ටපාල කුමාරයා ගිහි කාලේ බිරිඳට කිව්වා අන්න ඔබේ ගිහි කාලේ ස්වාමි පුත්‍රයා එළියට ඇවිදිලා ඉන්නවා මාලිගාව ඉස්සරහා. ඇඟපත පේන ඇඳුමක් පැළඳුමක් ඇඳපැළඳගෙන අර හාමුදුරුවෝ කොහොම හරි ගිහි බවට පත් කරගන්න පුළුවන් විදිහේ අඟර දඟර දාලා නැටුම් රඟ දක්වන්න කිව්වා. රට්ටපාල මහරහතන් වහන්සේ ඍදි බල සම්පන්නයි. මේකත් පියතුමා දන්නේ නැහැ. ටිකක් වෙලා බලාගෙන හිටියා. දාන පිළිගන්නවන පාටක් නැහැ. රට්ටපාල මහරහතන් වහන්සේ ඒ වෙලාවේ පියතුමාට කිව්වා පියතුමනි මට ආරාධනා කළේ දානේ වළඳන්න නොවේ. ඒ වෙලාවේ පියතුමා කිව්වා දානේ ලැහැත්ති ස්වාමීනි. දානේ ලැහැත්ති කිව්වා. මේ කාලේ කතා කරන විදිහටම තමයි කතා කරේ. ආම්දුරු කෙනෙකුට ගැළපෙන විදිහට නෙවෙයි. අදත් ඉන්නවනේ එහෙමයි. ඊට පස්සේ රට්ටපාල රහතන් වහන්සේ සුදුසු ආසනයක වැඩ හිටියට පස්සේ පියතුමා අර රට්ටපාල රහතන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ ලවා දානේ බෙදන්න පටන් ගත්තා. දානේ බෙදෙනකොට ඉඟිබිඟි පෑවා. රට්ටපාල මහරහතන් වහන්සේ දැනගත්තා කරන්න යන වැඩි. සද්ද නැතුව දානේ වළඳලා රට්ටපාල මහරහතන් වහන්සේ ඒ පරිසරය විනාශ කරලා ඉහළ හතර පැන නැගිලා ලස්සන පරිසරයක්ම වාගෙන රට්ටපාල මහරහතන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව අහලා රට්ටපාල මහරහතන් වහන්සේගේ මෞතුමියත් පියතුමත් ධර්ම අවබෝධය ලැබුවා. ගිහි කාලේ බිරිඳත් ධර්ම අවබෝධය ලැබුවා. රට්ටපාල මහරහතන් වහන්සේ දිවා කාලේ විවේකයේ ගත කරන්න කියලා ගෝරම්බේ රජුගේ උයනට වැඩම කළා. ගෝරම්බේ රජු එදා දිවා කාලේ උයනේ සිරින රබන්න එනවා කියලා උයන් පාලකතුමාට දැනුම් දුන්නා. උයන් පාලකතුමා උයන සූදානම් කරන හැටි වෙනකොට රට්ටපාල මහරහතන් වහන්සේව දැකලා අඳුනාගෙන ඒ බව ගෝරම්බේ රජුවන්ට දැනුම් දුන්නා. ගෝරම්බේ රජු උයන් සිරින රබන එක පැත්තක තියලා රට්ටපාල මහරහතන් වහන්සේ බැහැ දකින්නවා. රට්ටපාල මහරහතන් වහන්සේ බැහැ දකින්නාවට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ එක්ක සෝද සාකච්ඡාවක් නිරත වුණා. සාකච්ඡාවක නිරත වෙච්ච වෙලාවේ ගෝරම්බේ රජු අහනවා ස්වාමීනි
ඔබ වහන්සේට සියලු සැප සම්පත් තියෙද්දී ඔබ වහන්සේ ඒ සියලු සැප සම්පත් හැර දාලා පැවිදි වුණේ මොන කාරණාවක් නිසාද කියලා ඇහුවා. දෙවෙනි ප්‍රශ්නය. ස්වාමීනි ඔබ වහන්සේ තාම තරුණ බට්ට යෞවන වියේ පසු වෙන්නේ. ලස්සන රාජකුමාරිකාවක් බඳු බිරිඳක් ඔබට ඉන්නවා. ඒ බඳු බිරිඳක් එක්ක ලස්සන පෞල් ජීවිතයක් සැපවත් ජීවිතයක් රාජෛශ්චර්යයෙන් යුක්ත ජීවිතයක් ගත කරන්න වාසනාව භාග්‍ය තියෙද්දී ඔබ වහන්සේ පැවිදුනේ මොන කාරණාවක් නිසාද කියලා. කිසිදු ලෙඩක් දුකක් කරදරයක්වත් නැහැ. අඩුපාඩුවක් නැහැ. ඊළඟට ස්වාමීනි ඔබ වහන්සේට මෞපිය පාර්ශවයෙන් ඥාන මිත්‍රාදී පාර්ශවයෙන්වත් කිසිදු අඟහිඟයක් නැමැතිව සියලු දෙනා එක්කම සෝදශීලීව කටයුතු කරන්න පුළුවන්කම තියෙද්දී ඒ සියල්ලක්ම හැර දාලා පැවිදි වුණා. ස්වාමීනි ඔබ වහන්සේට මෙහෙම පැවිදි වෙන්න හේතු වෙච්ච කරුණු කාරණා මොනවාද කියලා ඇහුවා. අන්නේ විලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ ලස්සන දේශනාවක් කරනවා. අපි බලමු මේ දේශනාවත් එක්ක සමාජීය යථාර්ථය මොකක්ද කියලා. තේන කෝපන භගවතා චානතා පංසතා අරහතා සම්මා සම්බුද්දේන ධම්මොද්දේශෝ උද්දිට්ඨෝ ඊනායස්මා ඤත්වාච සුත්වාච දිස්වාච අගාරස්මා අනගාරියං පබ්බජිතෝ මිරාජ. මහරජතුමනි මේ විශේෂ කරුණු හතරක් මගේ පැවිදි ජීවිතයට බලපෑවා. ඒ කරුණු හතර ඉස්සල්ලාම අවබෝධ කරගත්තේ මේ මහා භද්‍ර කල්පයේ 15 වෙනි 4 වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒක ඉස්සල්ලාම අවබෝධ කරේ ඥානතා පස්සතා ප්‍රත්‍යක්ෂ කරගත්ත බුදුහාමුදුරුවෝ. සිද්ධාර්ථ ගෞතම අවදීයේදී සාරාංශකීය කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පූර්ණේ කරලා සංසාරේ පුදුමාකාර දුකක් වේදනාවක් විඳගෙන සමතෙන් සහ පාරමී ධර්මයන් පූර්ණේ කරගත්තු මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා මේ සසර දුකට හේතුව. අරහතා අරහත්ත්වයට කෙලසුන්ගෙන් මිදුණා. අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වුණා කියලා කියන්නේ කෙලසුන්ගෙන් මිදුණා කියන එක. සියලු කෙලෙස් ප්‍රහීන කළා. පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. සම්බුදු පදවිය වෙනුවෙන් බුදු කෙනෙක් කොච්චර කැපකිරීමක් කරන්න ඕනිද? ඒ කැපකිරීම මෙච්චරයි කියලා වචන වලින් කියන්න බෑ. හැබැයි ඒ කරන කැපකිරීමට සාක්ෂි දරන්නේ එකම එක කෙනයි. කවුද? මහ පොළොව. කල්ප ගණන් සංසාරේ පාරමී ධර්මයන් පූර්ණේ කරන්න ඕන මහ බෝසතාණන් වහන්සේ. ධම්මොද්දේශෝ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ දුක පිළිබඳව පැහැදිලි කරලා දෙනවා අපිට. උද්දිට්ඨෝ අපිටත් ඒක අවබෝධ කරවනවා. ඊනායස්මා ඤත්වාච අපිට ඒක දැනගන්න අවස්ථාව සලසලා දෙනවා. සුත්වාච අපිට ඒක කියා දෙනවා. දිස්වාච අපිට ඒක අපේ ඇස් දෙකෙන්ම දකින්න සලස්වනවා. අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ මිරාජය විතරක් නෙවෙයි අනගාරික ජීවිතයක් ගත කරමින් බඹසර වාසය නිම කරලා අරහත් ධජයට හිමිකම් කියන්ට අපිට මඟ පාදා දෙන්නේ ලෝත්‍රා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ඒ මඟ ගමන් කරන ආර්ය මහා සංඝරත්නය. මේක තේරුම් ගන්න බැරි වර්තමානයේ ඉන්න හාල් පාරුවෝ ටික අපිට සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට තුනුරුවන්ට අපහාස කරනවා.
තුනුරුවන්ට නිඳා කරනවා. තුනුරුවන් හැල්ලුවට ලක් කරනවා. සෙල්ලම් පාපයක් නෙවෙයි මේ කරන්නේ. මතක තියාගන්න පින්වතුනි ධම්මපදයේ එක තැනක තියෙනවා නිරේ වග්ගයේ අබෝතවාදී නිරයං උපේති යෝචාපි කක්වාන කරෝමිති චාහ උබෝපිතේ පෙච්ච සමාභවන්ති නීන කම්ම මනුජා පරන්තති. සෙල්ලම් පාපයක් නෙවෙයි පුතෝ තුනුරුවන්ට අපහාස කරනවා කියන්නේ. තුනුරුවන්ට නිග්‍රහ කරනවා කියන්නේ සෙල්ලම් පාපයක් නෙවෙයි. අභූතවාදී නිරයං උපේති. තුනුරුවන්ට අභූතයෙන් චෝදනා කළොත් ඒක න අනිවාර්යයෙන්ම නිරේ උපදිනවා. නිරේට යනවා අපායට වැටෙනවමයි. අපාය අන්තිම දරුණුම නිරේට තමයි වැටෙන්නේ. යෝ චාපි කත්වාන කරෝමිති චාහ ඒකට අනුබල දෙන කෙනා තුනුරුවන්ට පහස කරන්න තුනුරුවන්ට නිග්‍රහ කරන්න අනුබල දෙන කෙනා අපායට යනවා. උබෝපිතේ පෙච්ච සමාභවಂತಿ බොරුවට අභූත චෝදනා කරන අයයි ඒ සඳහා උදව් උපකාර කරන අයයි දෙගොල්ලක් මේ ලෝකේ ජීවත් වෙනවා. බොරුවට චෝදනා කරන පිරිසක් වෙනම ඉන්නවා. ඒකට උඩගෙඩි දෙන පිරිසකුත් තව ඉන්නවා. මේ දෙගොල්ලොම අන්තිම පහත් බොරුකාරයෝ කියලා උගන්වන්නේ කිව්වා. බුදුහාමුදුරුවෝ. මේක ගාථාවක් වගේම එක පැත්තකින් මන්ත්‍රයක්. යම්කිසි කෙනෙක් යම්කිසි පුජ්‍යලයක් මේකටත් නිදාන කතාවක් තියෙනවා. මම ඒකත් කෙටියෙන්ම කියන්නම්. ඔබට මතකයිනේ දේවරම් මහා විහාරයේදී අන්‍යාගමික තීර්ථකයෝ එකතු වෙලා සුන්දරී පරිප්‍රාජිකාව මරලා ජේතවනාරාමේ පරවිච්ච මල් ගොඩ අස්සේ සුන්දරී පරිප්‍රාජිකාවගේ මිනිය හැංගුවා. මේ කතාවක් අහලා තියෙනව නේද බුද්ධ දේශනාවේ? අන්නේ වෙලාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයයි මේ වැඩේ කළේ කියලා එදා බුදුරජාණන් වහන්සේලා ඇතුළු බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට අපහාස කළේ නැද්ද? සුන්දරීව මරලා ඉවරලා පහුව දවසේ ගිහින් කොසල් රජුරවන්ට කියනවා රාජ්‍ය සේවකයෝ සුන්දරීව මරපු අයම ගිහින් කියනවා අන්‍යාගමික තීර්ථකයෝ සුන්දරීව මරපු අයම යනවා රජුරව ළඟට. ගිහිල්ලා බුදු මේ කොසල් රජුරවන්ට කියනවා ස්වාමීනි දේවයන් වහන්සේ අපේ හිතවතිය නැහැ කිව්වා. කවුද කියලා අහුවා රජුරව. අපේ සුන්දරී. ඒ වෙලාව කොසල් රජුරව අහනවා මේ අන්‍යාගම තීර්ථකයන්ගෙන් මේ ඔබට කාවද සැක කියලා. අනේ ස්වාමීනි දේවයන් වහන්සේ සුන්දරී ආවේ ගියේ නම් දේවරම් මහා විහාරයේ පැත්තේ. හැමදාම රැට යනවා උදේට එනවා. මේකෙත් පොඩි රහසක් තියෙනවා. මේ අන්‍යාගමික තීර්ථකයෝ තමයි සුන්දරී පරිප්‍රාජිකාවට අල්ලස් දීලා හැමදාම රැට දේවරම් මහා විහාරයට ගිහිල්ලා පහවදවස් උදේට එන්න කියලා සුන්දරී පරිප්‍රාජිකාවට පුරුදු කෙරුවේ. සුන්දරී පරිප්‍රාජිකාව අල්ලස් අරගෙන මේ විදිහට කළා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට අපහාස කරන්න ඕනේ නිසා. ඉදා එහෙම කරලා අන්තිමට සුන්දරීව මරන්න වෙනම පිරිසක් අන්‍යාගමික තීර්ථක යෙදුවට පස්සේ අන්‍යාගමික තීර්ථකවම සුන්දරීව මරලා දේවරම් මහා විහාරයේ පරවිච්ච මල් ගොඩ ආසේ හැංගුවා මිනිහ. ඊට පස්සේ කොසල් රජුරෝ රාජසේවකයෝ යොදවලා හැමතැනම හෙව්වා අන්‍යාගමේ සුන්දරීව මරපු අය මර දේවරම් මහා විහාරයේ පරවිච්ච මල් ගොඩ ආසේ හැරුවා ඇවිස්සුවා. අන්නේ වෙලාව සුන්දරී පරිප්‍රාජිකාගේ මලමිනිය එළියට ආවා. දේවරම් මහා විහාරයේ දොරටුව ඉස්සරහා තියාගෙන සුන්දරී පරිප්‍රාජිකාගේ මිනිය තියාගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට අපහාස කරන්න පටන් ගත්තා. උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. එබත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරුවන පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට එක ගෙදරකින්වත් දාන්නේ නැහැ. විශාකා මහ උපාසිකාව අනේ පිළිමහසිතුමා වගේ අය බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් පැන් පූජා කළා. මොකද ඒගොල්ලෝ ධර්මයත් එක්ක ඉන්න පිරිසක්.
ඒගොල්ලෝ දන්නවා කවදාවත් බුද්ධ මහා සංඝරත්නය මේ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා. මේක කවුරු හරි විසින් හදපු කතාවක් ගොතපු චිත්‍රපටයක් වගේ දෙයක් කියලා. ඒගොල්ලෝ තේරුම් අරගෙන ඒගොල්ලෝ කම්පා වෙන්නේ නැතුව තුනුරුවන්ට ගෞරව බහුමානයෙන් දන්පැන් පූජා කරනවා. දැන් පිණ්ඩපාතේ වඩින ආම්දුරන් වහන්සේලාට දාන්නේ නැහැ. මිනිස්සු නොයේ කතා කියනවා භික්ෂුන් වහන්සේලාට. දවස් 2ක් ගත වුණා. බුදුරජාණන් වහන්සේ පාර 3 වෙනි දවසේ දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට යෝජනා කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ නුවර අත්හැරලා වෙන නුවරකට යන් කියලා. ආනන්ද ඒ නුවරදිත් අපිට ඒ චෝදනාවම කළොත් එතකොට බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ ආයි කියනවා ස්වාමීනි ඒ නුවරත් අත්හැරලා අපි තවත් නුවරකට යන්නේ. ආනන්ද ඉවසන්න දවස් 7යි මේ ප්‍රශ්නේ තියෙන්නේ කිව්වා. ඊට පස්සේ දැන් 3 වෙනි දවසේ භික්ෂුන් වහන්සේලා කියා හිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපිට පිණ්ඩපාතේ වඩින්න බෑ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනා වහන්සේලාම රැස් කළා. රැස් කරලා කිව්වා මෙන්න මේ ගාථාව ගන්නවා. මලට මිනිස්සු බයිනවා නම් හින්දා කරනවා නම් අපහාස කරනවා මේ ගාථාවෙන් උත්තර දීලා ඉන්න කිව්වා. ඊට පස්සේ මේ ගාථාව ඉගෙනගෙන භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩියා. මිනිස්සු බයිනකොට නිඳා කරනකොට අපහාස කරන මේ ගාථාවෙන් උත්තර දෙන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේ. මිනිස්සු බය වුණා. හරිනේ ඉතින් අපිත් ඇත්ත දන්නේ නැතුවනේ මේ චෝදනා කරන්නේ. හරියට දන්නේ නැතුවනේ. දැන් අද එහෙම කොච්චරයි ඉන්නවද? දෙයක් හරියට නොදැන තුනුරුවන්ට තමන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට පන්සලට සමස්ත සංඝයාට අපහාස උපහාස කරන කොච්චර පිස් ඉන්නවද? හරියටවත් දෙයක් නොදැන. එයාට දෙන්න ඕන උත්තරේ තමයි මේක. අභූතවාදී නිරයන් උපේ. අභූත චෝදනා කරන අය අපාය යනවා. ඇත්ත. මොකද මේක හරියට මන්ත්‍රයක් වගේ බුදුහාමුදුරේ එදා මේ ගාථාව ඉගෙනුවාට පස්සේ මිනිස්සු බය වුණා හොඳටම. මොකද ඇත්ත නේද? අපිත් මේ අභූත චෝදනා කරලා අපාය යන වැඩක් නේද අපිත් මේ කරන්නේ කියලා මිනිස්සු තේරුම් ගත්තා. සාධනතු හිටියා. 6 වෙනි දවසේ හැන්දෑවේ සුන්දරිය මරපු අය එක තැනකට එකතු වුණා Tamanට ලැබිච්ච අල්ලස් මුදල බෙදා ගන්න. එකතු වෙනකොට එක්කෙනෙකුට වැඩිපුර කොටහක් ගියාට පස්සේ රණ්ඩුවක් ඇති වුණා. ඒ කොසල් රජුරෝ ඔත්තුකාරයෝ දාලා තිබුණේ හතර වටේ. ඔත්තුකාරයන්ට අහු වුණා මේ අල්ලස් ගත්තු පිරිස සුන්දරිය මරපු අය පහුවදාසේ රජුරවන්ට ඉදිරිපත් කළා. කොසල් රජුරෝ අන්‍යාගමික තීර්ථකයෝ දහසක් දෙනා වීතියක් ගානේ අනබිර ගස්වා මර ඉස්සගසා මරා දමන්න නීන්දු කළා. ඔන්න අන්‍යාගමික තීර්ථකයන්ට විච්ච වෙලී. එදා එහෙම අද තුනුරුවන්ට අපහාස කළත් තුනුරුවන්ට නිඳා කරනකොට ඒකට එරෙහි වෙන්න පිරිසක් නෑ. ඒකට උඩගෙඩි දෙන්න නම් විශාල පිරිසක් ලංකාවේ වටේ ලෝකෙ වටේ ඉන්නවා. හරි. ඒ නිසා බොහෝම පරිස්සමින් ධර්මයත් එක්ක තුනුරුවන් එක සෙල්ලම් කරන්න. තුනුරුවන් එක්ක සෙල්ලම් කරන අය තුනුරුවන් එක්ක සෙල්ලම් කරපු අයට මේ දවස්වල හොඳ පාඩම් ඉගෙන ගන්න ලැබෙනවා. අපි බලමු මේ දේශනාව ඉස්සරහට. ඊට පස්සේ ගෝරාම්බේ රජුරෝ දැන් මේ කරුණු කාරණා විමසනකොට අන්තිමට අහනවා දැන් පැවිදි වෙන්න හේතු වෙච්ච කරුණු කාරණා දැන දැක ගත්තා කිව්වනේ. ඒ කරුණු හතර මොකද්ද? කතමේ චත්තාරෝ කියලා ඇහුවා. රජුරෝ ස්වාමීනි රට්ටපාලයන් වහන්සේ කරුණු හතර මොනවද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ කියනවා රට්ටපාල මහරහතන් වහන්සේ උපනීයති ලෝකේ අණ්ඩෝති මේ ලෝකේ උපන් හැම සත්වයක්ම මරණයටපත් වෙනවා. මේ ලෝකේ හට ගන්න සියල්ලක්ම විනාශ වෙනවා. මේ ලෝකේ පවතින සියලුම දේවල්ම
කවදා හරි නැත්තටම නැති වෙලා යනවා. සමහර අය ඉන්නවා ඉපදිච්ච ගමන් මැරෙනවා. ටික කාලයක් ගිහිල්ලා ඊළඟට තරුණ වයසේදී සමහර වෙලාවට බෙහෙත් විස වෙලා ලෙඩ රෝග හැදිලා රියානතුරු මගින් ස්වභාවික විපත් නිසා විනත් අනතුරු මගින් මරණය අපි කරා එනවා. ඉපදිච්ච හැම කෙනෙකුටම මරණීය ධර්මතාවය උරුමයි. අත්තානෝ ලෝකේ අනමිස්සරෝති. මේ ලෝකේ මගේ ආත්මය කියලා මේවා මං හම්බ කරපු දේවල්, මේවා මං ගොඩනගපු දේවල්, මේවා මගේ ධනෙ දුක් මහන්සියෙන් හම්බ කරගත්තු දේවල් කියලා ඔච්චර කිව්වත් මේ සියල්ලක්ම කවදා හරි දාලා යනවා. මේවා මේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා කිසි දෙයක් මේ ලෝකේ ගන්න දෙයක් නෑ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තමයි අපි දකින්න ඕනේ. ඒක දකින්න බැරි අය පිළිබඳව අපිට මේ දිනවල තැන් වලින් අපිට ආරංචි වෙනවා. ඒ නිසා ධර්මයේ හරියට දැනගෙන හිටියා නම් මේ ස්වභාවික උපතට වුණත් ධර්මානුකූලව මොහොන දෙන්න තිබුණා. පාලකයා අධර්මිෂ්ඨ වෙනකොට බොරුවෙන් වංචාවෙන් රට පාලනය කරනකොට කරදර විපත් ස්වභාවික අනතුරු වැඩි ආපදා වැඩි. මේ මාරාන්තික යුගය තමයි මේ ගත වෙන්නේ. තොරරුවන්ට මුල් තැන දෙන්නේ නැත්නම් පාලකයා බොරුවෙන් වංචාවෙන් දේශ සාගතව රට පාලනය කරනවා නම් රට රාජ්‍යයක් පාලනය කරනවා නම් ඔය ජාතක පොතේ තියෙන ඕන තරම් කරුණු කාරණා. අධර්මිෂ්ඨව රජ පාලනය කරපු කලාබ් රජුරවන්ට අන්තිමට වුණේ මොකද? මහබෝසතාණන් වහන්සේගේ අතපය සිදිද්දි කලාබ් රජුරව අන්තිමට ශාන්තිවාදී ජාතකයේදී කියන්නේ කලාබ් රජුරව අන්තිමට මොකද වුණේ? මහ පොළොව පලාගෙන අවීචි මහ අනිරයට ඇදගෙන ගියා. ඒ වගේ මිහි පිටින් අවීචි මහ අනිරයට පණ පිටින් අවීචි මහ අනිරයට වැටෙන්නයි අපේ වර්තමානයේ අය හදන්නේ. ඒ නිසා බොහොම පරිස්සමින් ධර්මයක් දෙක ජීවත් නොවි මේ විපාක තමයි මේ දවස්වල අපි භුක්ති විඳින්නේ. එක පැත්තකින් දලදා වහන්සේට අපහාස කරනවා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේට අපහාස කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට අපහාස කරනවා. ධර්මයට අපහාස කරනවා. මහා සංඝ රත්නයට අපහාස කරනවා, නිග්‍රහ කරනවා. සිල්ලම් විපාක පවු නෙවෙයි මේවා. ඒ නිසා අස්සකෝ ලෝකේ සබ්බම් පහාය ගමනීයං කවදා හරි මේ ලෝකේ අපිට සියල්ලක්ම හැර දාලා යන්න වෙනවා. පහුගිය දවස්වල අපි දැක්කා මහා විශාල ජල කඳන් නිවෙස් යට කරගෙන යනකොට ඒ නිවෙස් වල හිටපු අයට මොකද වුනේ? පෞල් පිටින් පොකුරු පිටින් ගියා. තමන් අවුරුදු ගණනක් දුක් මහන්සියලා හම්බ කරපු ධනයේ වස්තුව එක තප්පරයකින් ජල රකුසට බිලි වුණා. මේසා මහා විනාශයක් වර්තමානයේ අයට මේව පාඩම්. මේ ස්වභාවික විපත මගින් අපට උගන්නපු පාඩමෙන්වත් හැදෙන්නේ නැති જાතියක් නම් තවදුරටත් මේ ස්වභාවික විපත මගින් අපිට යමක් ඉගෙන ගන්න බැරි නම් ආයේ කොහෙන් කවදා නතර වෙයිද කියලා කියන්න බෑ අපේ ජීවිතේ. සංසාරික වශයෙන් මෙලවින් නෙවෙයි සංසාරික වශයෙන්
කොහෙන් නතර වේද කියලා කියන්න බෑ. ඒ නිසා ජීවත් වෙන්නේ අපි කෙටි කාලයයි. මේ කෙටි කාලය තුල පින් දහම් කරගන්න ඕන. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය. නූපන්න කුසල් අපේ හිත තුල හටගන්න දෙන්නේ නැතුව uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya උපන්නා වූ අකුසල් දුරු කරන්නත් මහන්සි වෙමින් අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය නූපන් කුසල් උපද්දවන්න අපි මහන්සි වෙන්නත් ඕනේ. uppannānaṁ කුසලානං ධම්මානං ditthiyā අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරියා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උපන් කුසල් වැඩි නූපන් කුසල් වැඩි දියුණු කරගෙන උපන් කුසල් වැඩි දියුණු කරගෙන තමන්ගේ මෙලව ජීවිතයත් යහපත් කරගන්න අපි මහන්සි වෙනවා. අපේට බැරි මොකනේ පින් කරන්න හරි කම්මැලි අදිමදි කරනවා. දැන් ඒකත් අපි පහුගිය කාලේ දැක්කා. සමහර අය දෙන්න කැමති නැහැ. දෙනකොට කොහෙන් හරි ඒවා උස්සනවා. කොහෙන් හරි බලෙන් හරි ගන්නවා. වෙන පැත්තකින්. දෙන්න ඕනේ ලැබෙන්න ඕනේ යට ඒවා ලබා ගන්න ඊට තනස්සන්නේ නැතුව ඒකට තියෙන තණ්හාවක මහත. ඒකනේ කියන්නේ ඌනෝ ලෝකේ අතිත්තෝ තණ්හා දාසෝති මේ ලෝකෙ මිනිසුන්ට කොච්චර හම්බ කෙරුවත් මදි. ඇතිවීමක් නැහැ. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ අපිට අපේ පෙර පිනකට. පෙර පිනකට ලැබෙන මනුස්ස ජීවිතය තුලදී පිනක් දහමක් කරගෙන බණක් භාවනාවක් කරගෙන සතර ජීවිතේ යහපත් කරගන්න අවශ්‍ය පරිසරය හදාගන්න බැරි නම් ඒ ජීවිතයෙන් ඇති වැඩකුත් නෑ. අපි දැන් හිතාගෙන ඉන්නවා මෙන්න මේ කාරණයක් මම අවසාන වශයෙන් කියන්න ඕන. අපි දැන් හිතාගෙන ඉන්නවා අපි දැන් ඊළඟට මත බුදු වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ නේද? මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක නිවන් දකින්න අපි හිතාගෙන ඉන්නවා. මතක තියාගන්න. මෛත්‍රී බුදුහාමුදුරුවෝගේ කාලය වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කීයද කියලා සඳහන් වෙන්නේ. මට ඒක කියන්නකෝ ඉස්සලා. මෛත්‍රී බුදුහාමුදුරුවෝගේ කාලය වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයයි. දැනට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කීයද? අවුරුදු 80ක් 60ක් වගේ කාලයක් තමයි දැනට තියෙන්නේ. එතකොට විපස්සී බුදුහාමුදුරුව වැඩ හිටපු කාලේ ආයුෂ අවුරුදු කීයද මිනිස්සුන්ගේ? ඒත් අවුරුදු ලක්ෂයයි. විපස්සී බුදුහාමුදුරුවන් කාලේ ඉඳලා ගෞතම බුදුහාමුදුරුවන් කාලේ දක්වා කොච්චර කාලයක් ගත වුණාද? මේ බුද්ධ ශාසන විපස්සී බුදුහාමුදුරුවන් කාලේ ඉඳලා ගෞතම බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන කාලේ දක්වා කොච්චර කාලයක් ගිය වුණාද? කල්ප 91ක්. එතකොට විපස්සී බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ට බහින්න කල්ප 91ක් ගත වුණා නම් ආයේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන කාල වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයයි නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නත් තව කල්ප 91ක්ම තියෙනවනේ. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ගෞතම බුදුහාමුදුරුවෝගේ ශාසනීය ආයුෂ අවසන් වෙච්ච ගම ඔන්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙනවා කියලා. මතක තියාගන්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන්නේ නැහැ එහෙම. ගෞතම බුද්ධ ශාසනයේ ආයුෂ අවුරුදු 5000ක් කල් යන දවසට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10යි. 10ට බහැලා තියෙන්නේ. එතකොට ඒ 10ට බහැපු ආයුෂ අවුරුදු ලක්ෂය දක්වා නගින්න
ලක්ෂය දක්වා වැඩි වෙන්න තව කල් 91ක් ගත වෙනවා. එතකොට අපිට පැහැදිලි කල් 91ක්ම බුද්ධ ශූන්‍ය කාලයක්. බුදුරු නැහැ. හරි මේ මහා භද්‍ර කල්පේ තමයි යන්නේ. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු 5 නමක් පහළ වෙනවා. හැබැයි මෛත්‍රී බුදුහාමුදුරුවෝගේ ශාසනයේ ආයුෂ ශාසනයේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයයි. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂය දක්වා නගින්න කල් 91ක් ගත වෙනවා තමයි. එතකොට තමයි මේ මහා භද්‍ර කල්පේ සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා අපේ මිනිස්සු හිතාගෙන ඉන්න මේ මිත්‍යාව එතනම පච වෙනවා. එතනම බොරු වෙනවා. කවදාවත් බුදුහාමුදුර අපේ ගෞතම බුදු ශාසනයේ ආයුෂ අවුරුදු 5000 කල් ඉවර වෙච්ච ගමන් මෛත්‍රී බුදුහාමුදුර ලෝකෙට පහළ වෙන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂය දක්වා වැඩි වෙන්න කාලයක් ගත වෙනවා. එකපාරටම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මෙතේ බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලැබේවා කියලා. හැබැයි මේ ප්‍රාර්ථනාව මේ විදිහටම ඉෂ්ට වේද කියලා තීරණය වන්නේ අපි කරන කුසල අකුසල අනුව. මෛත්‍රී බුදුහාමුදුරුවෝගේ ශාසනයේ උපදින්න පින ලැබෙන්නේ වරම් ලැබෙන්නේ පින් දහම් කරන අයට පමණයි. තුනුරුවන් විශ්වාස කරන තුනුරුවන්ට ගරු කරන ඒ වගේම පෙර පින් තියෙන ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන ඊළඟට බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ආදී මේ සුවිසි ගුණයන් වැඩි දියුණු කරන සතර සටිපට්ඨාන ධර්මයන් දියුණු කරන ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන සතරිදි පාද ධර්ම වඩන කෙනෙකුට තමයි තමන්ගේ අම්මා තාත්තට සලකන වැඩිහිටියන්ට කුලදෙටුවන්ට සලකන පැවිදි ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට සලකන කෙනෙකුට පමණයි මෛත්‍රී බුදුහාමුදුරගේ ශාසනයේ උපදින්න වාසනාව භාග්‍ය ලැබෙන්නේ. තමන්ගේ අම්මා තාත්තට සලකන්නේ නැත්නම් තුනුරුවන්ට ගරු කරන්නේ නැත්නම් වැඩිහිටියන්ට ගරු කරන්නේ නැත්නම් ඒ වගේම මේ විහෙර විහාර විනාශ කරනවා නම් තුනුරුවන්ට අගෞරව කරනවා නම් තුනුරුවන්ට නිඳා කරනවා නම් පූජ්‍ය පූජක පක්ෂය පිළිගන්නේ නැත්නම් ඊයට ගෞරව කරන්නේ නැත්නම් සක්කාර සම්මාන කරන්නේ නැත්නම් මේ වගේ අයට මෛත්‍රී බුද්ධ ශාසනය අහලකටවත් වෙන්න බෑ. ඒ නිසා මතක තියාගන්න පින් දහම් කරගන්න. මම අවසාන වශයෙන් මම පැහැදිලි කරනවා මේ කාල විපත්තියේදී මේ වෙනකොට ධර්මයටත් වැරදි මතවාද එකතු වීමෙන් පවතිනවා. ධර්මයේ විකෘති කරගෙන යනවා. ධර්මයට පහර ගහනවා. ඒකටම මේ අපේ හාමුදුරුවෝ කීප නමකුත් එකතු වෙලානේ ධර්මයට. මේක මාපියාවක් බවට පත් කරගෙන සමහර අය ධර්මයේ විකුණාගෙන කන මාපියාවක් බවට පත් කරගෙන. ඒ සිංහල බෞද්ධයයි කියාගන්න පිරිස්ම. ගිහි පැවිදි දෙපැත්තෙම. ඒ නිසා මේ ධර්මයේ මාපියාවක් බවට පත් කරගෙන ඉන්නවා නම් එයාට ගෙවා ගන්න බැරි අකුසල් කඳක්. ඊළඟට කටින චීවර පූජා මහා පිංකම් කරනකොට කටින කාලෙ වෙනකොට කටින වලින් හිඟා කන හිඟන්නු මතු වෙනවා කියන්නකො මේ ශාසනය තුල. ශාසනයට මරු පහරක් ගහන්නේ කටින වලින් හිඟා කකා. ඒකටත් මේ ගිහි පැවිදි දෙපිරිසක්ම එකතු වෙලා ඉන්නවා. ඊළඟට වෙසක් පොසොන් කාලෙ වෙනකොට බුදු පිළිම අටවිසි පිළිම විකුණාගෙන කනවා. ඒ වගේ හම්බ කරනවා. මේකද දහම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ.
ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා ගහගෙන හිටියට වැඩක් නැහැ. ධර්මයේ රකින්න නැත්නම් ධර්මයේ ආරක්ෂාවකුත් අපිට නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. තුනුරුවන්ගේ පිහිට පිළිසරණ හැර අපිට අන් පිහිටක් පිළිසරණකුත් නැහැ කියලා දහමිනම් කියනවා. හැබැයි ඒක එහෙම වෙන්නේ තුනුරුවන්ගේ පිහිට පිළිසරණ ලැබෙන්නත් අපි තුනුරුවන් එක්ක ජීවත් වෙන පිරිසක් බවට පත් වෙන්න ඕන. නැත්තම් අපිටත් තුනුරුවන්ගේ පිහිටක් පිළිසරණක්. තුනුරුවන්ගේ අගේ වටිනාකම තේරුම් ගන්න බැරි අයට ඒක නොදැනෙන අයට අර කතාවක් තියෙනවා එක තැනක බුදුහාමුදුරුවෝ අපි දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින්වදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරය. ඇත්ත. සහතික ඇත්ත. නිවන් දකින්නට අපිට පිනක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ දකින්න නැති අපි. නැත්තම් තන්නං කරෝ මහාවීරෝ කියලා ගාථාවෙන් පටන් ගන්නකොට අටවිසි බුදුවරයන් වහන්සේලා පහළ වුණා. උන්වහන්සේලාගේ ශාසන තුලදී අපිට කොච්චර නිවන් දකින්න අවස්ථාව තිබුණාද? ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව තිබුණාද? පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් දුප්පඤ්ඤස්ස කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. නුවණ මොලේ තියන අයට විතරයි මේ ධර්මයේ මෝඩයන්ට නෙවෙයි කියලා. අපි මෝඩයෝ වගේ ඉඳගෙන බණ අහුවට වැඩක් නැහැ, බණ කිව්වට වැඩකුත් නැහැ. නුවණින් මේ ධර්මයේ දකින්න ඕන. නුවණින් ධර්මයේ දකින්න නම් ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන සතරිද්ධිපාද ධර්ම වඩන්න ඕන. සතරිද්ධිපාද ධර්ම වඩනකොට ඉබේම අපිට සතර සටිපට්ඨාන ධර්මයන් වැඩෙනවා. සතර සටිපට්ඨාන ධර්මයන් වැඩෙනකොට අපිට ඉබේම ධර්මය අවබෝධ වෙලා අඩුම තරමේ අවුරුදු 7ක් ඇතුළත චත්තාරෝ සටිපට්ඨානායි වම් භාවෙය්‍ය අවුරුදු 7ක් ඇතුළත සතර සටිපට්ඨාන ධර්මයන් භාවිත කළොත් නිවන් දකින්න පුළුවන්. මොලේ කලදක් නැති හාල් පාරුවෝ මේ සතර සටිපට්ඨාන ධර්මය අර භාවනා පන්ති මේ භාවනා පන්ති කියා සෝවාන් සකෘදාගී අනාගාමී අරිහත් කියලා සාතිකක් දෙන තත්වයට මොලේ කලදක් නැති පිරිසක් නිර්මාණය වෙලා ඉන්නවා. එනිසා ධර්මයත් එක්ක මේ කරන සෙල්ලම වහාම නවත්වන්න. ඉස්සෙල්ලම සිංහල බෞද්ධයන්ටයි මේ කියන්නේ. ඒකටම උඩ ගෙඩි දෙන, ඒකටම හැදිච්ච ඉහි පැවිදි පිරිසකුත් වටේ රඟනවා. ඒ අයත් ඔබ මතක තියාගන්න ඔබ කරගන්නේ බරපතල අකුසලයක්. මිත්‍යා දෘෂ්ටියක ඉඳගෙන කවදාවත් සම්මා දිට්ඨියට පැමිණෙන්න බෑ. මිත්‍යා දෘෂ්ටියක ඉඳගෙන කවදාවත් ධර්මයක් අවබෝධ කරගන්නත් බෑ. මිත්‍යා දෘෂ්ටියක එල්බගෙන හිටියොත් කවදාවත් බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා ඒ අනතුර ඔබ ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ අනතුරෙන් පළමුවත් මිදෙන්න. මේ අනතුර දැක දැක ඇස්වහගෙන සද්ද නැතුව ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ අය මේකට එරෙහිව ක්‍රියාමාර්ගයක්වත් අරගෙන ශාසනීය අනාගත සුරක්ෂිත භාවයේ පිණිසවත් කටයුතු කරන්නේ නැති එක අපිට නම් ප්‍රශ්නයක්. ඒ නිසා ශාසනීය අනාගත සුරක්ෂිත භාවයේ පිණිස අවශ්‍ය විධිවිධානයන් ගැනීම ශාසන බහරධාරී
මා තෙරුන් වහන්සේලා ක්‍රියා කරන්න ඕනි කියන කාරණාවත් මේ වෙලාවේ ඊටාම ගෞරව සම්ප්‍රයුක්තව මම සිහිපත් කරනවා. ඒ නිසා මීට වඩා බණ කියන්න බලාපොරොත්තුවක් නැහැ. අද දවසේ මේ ධර්ම දේශනාව තුළින් ජනිත කරගත්තු සියලු කුසල බලයේ කුසල ශක්තිය ලෝකීය ශාසනය ආරක්ෂා කරන ෘතරාෂ්ට්‍ර විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රවණාදී චතුර්දිශාධිපති සතර වරම් දේව මහරජ දරුවන් ප්‍රධාන සමස්ත අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සිළු දිවි දේවතාවුන් වහන්සේලා පින්කොන්රක් වශයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ වගේම ස්වභාවිකපත් වැඩි කාලයක් මේ කාලවකවානුව තවත් විශේෂම කාරණාවක් මම සිහිපත් කරලා මේ ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. මම මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ මට මතකයි දළදා ප්‍රදර්ශනයක් තිබුණා. ඒ දළදා ප්‍රදර්ශනයේ දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීම සඳහා මමත් වැඩම කළා මානුවරට. දළදා වහන්සේ වන්දනා කරලා මං එළියට ඇවිදිලා දළදා වහන්සේ වැඩ ඉන්න මේ මළුවේ පාලමාලයේ බෝමළුවට ගිහිල්ලා බෝධියේ පඳුරු දෙකක් ගැට ගැහුවා. එක පඳුරක් ගැට ගහලා මම පුංචි ප්‍රාර්ථනාවක් කළා. මොකද මමත් මේ ශාසනයේ පැවිදි වෙච්ච දුක්ඛං කටොළු විදගෙන ගමනක් ආපු ආම්දුරු කෙනෙක්. මේ ශාසනයේ තියෙන අනුතර මම දැකලා අවසానයි. ඒ නිසා මම ප්‍රාර්ථනාවක් කළා. එක මේ ලංකා ලෝක ධාතුව පුරා විසිරලා පැතිරලා ඉන්න මේ ශාසනය විනාශ කරන ශාසනයේ අනාගත සුරක්ෂිත භාවයට තරදිනයක් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිස මේ ලංකා ලෝක ධාතුවෙන් අතුරුදහන් කරවලා ලංකා ලෝක සම්බුද්ධ ශාසනය පිරිසුදු කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් දළදා වහන්සේගෙන් ඉල්ලීමක් කරලා පළවෙනි පඳුරකට ගැහුවා. අංක 2 දෙවෙනි පඳුර. ඒ බෝධිය ළඟ ඉඳගෙනම දෙවෙනි පඳුරක් ගැට ගහලා මම ප්‍රාර්ථනාවක් කළා මේ ලංකා ලෝක ධාතුව පුරා විසිරලා පැතිරලා ඉන්න තෘෂ්ණාව වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව පලි ගැනීම මාන්නය උද්ධච්චකම මහන්තත්කම වපුරාගෙන පෞකාරකම් කර ඉන්න මේ ගිහි පැවිදි වැරදි වැඩ කරන දුස්සීලකම් කරන මේ ගිහි පැවිදි සියලු දෙනාම මේ ලංකා ලෝක ධාතු තුලින් අතුරුදහන් කරවලා මේ ලංකා රාජ්‍යත් ලෝක භූමියත් පිරිසුදු කරලා දෙන්න කියලා එදා දළදා වහන්සේගෙන් ඉල්ලීමක් කළා. තුනුරුවන් එක්ක සෙල්ලම් කරන දහමත් එක්ක සෙල්ලම් කරන මහා සංඝ රත්නයත් එක්ක සෙල්ලම් කරන සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා එක්ක සෙල්ලම් කරන සියලු දෙනාම මේ ලංකා ලෝක ධාතුවෙන් අතුරුදහන් වෙයි. පිරිසුදු ලංකා රාජ්‍යයක් සහ සම්බුද්ධ ශාසනයක් අපිට නිර්මාණය කරලා දෙන්න සතර වරම් දෙවියන් ප්‍රධාන සියලුම දෙවියන්ට බාර කරනවා. දෙවියන්ගේ දේවානුභාවයෙන් සහ රත්නත්‍රයාගේ ආනුභාවයෙන් ලංකා ලෝක ධාතුව පිරිසුදු කර දේවා අපවත් ආරක්ෂා කර දේවා පිරිසුදු නිර්මල දහම රැක දේවා තිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා ඒ වගේම පිනට දහමට ලැබි පිරිස සියලු දෙනාම රත්නත්‍රයාගේ ආනුභාවයෙන් ආරක්ෂා කර දේවා කියලා ප්‍රාර්ථනා කරමි. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධර්ම දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති.